අහෝ බුදුන් වහන්සේ අපිට පිහිට වෙන්න. එම්බා යක්ෂයනි, මම තොපගේ මේ ඇතිවී තිබෙන බයත් දුකත් දුරු කර දමන්නෙමි. තුන් ලොවක් දිනූ අප සම්බුදුරජාණන් වහන්සේ සුමේද නම් 이르දිමත් තවුසෙක් වෙලා හිටපු කාලයේදී දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා සිටියා. උන්වහන්සේව බැහැදුටු සුමේද තවුසාට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණ ලැබුණා. ඔබ ඒකාන්තේම මතු දිනක ගෞතම නමින් බුද්ධත්වයට පත්වෙනවා. එතැන් පටන් බුදුරජාණන් වහන්සේලා 24 නමකගෙන් නියත විවරණ ලබාගත් අපගේ මහා වීරයන් වහන්සේ දස පාරමී, දස උපපාරමී, දස පරමත්ත පාරමී යන සමස්ත පාරමී ධර්මයන් සම්පූර්ණ කර ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් දඹදිව මගධ රාජ්‍යයෙහි ගායාවට නුදුරු නේරංජනා නදිය ගලා බසිනා ඉවුරාසල උරුවේල් ප්‍රදේශයේ ඇසතු බෝධි මූලයේදී වෙසක් පුන් පොහෝ දිනයක උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. සම්බුද්ධත්වයට පත් වුණාට පසුව ජයශ්‍රී මහා බෝධි මූලයේ අසල සත් සතියක් වැඩ සිටියා. පසුව එම ප්‍රදේශයේ ඉඳලා බරණැස ඉසිපතන මිගදායට වැඩම කර දස දහසක් ලෝක ධාතු කම්පා කරවමින් ධර්මචක්‍ර ප්‍රවර්තන සූත්‍රය දේශනා කළා. අඳගාසි වතබො කොණ්ඩල්ලෝ අඳගාසි වතබො කොණ්ඩල්ලෝ. ඉන්පසු ඉසිපතන මිගදායේහිදී වස් සමාදන් වී වැඩ සිටියා. මේ වස් කාලයේදී 60 දෙනෙකු උතුම් සද්ධර්මය අවබෝධ කරගෙන රහත් භවයට පත් වුණා. ඒ රහතන් වහන්සේලා 69 දෙනා බොහෝ ජනයාට හිතසුව පිණිස දෙව් මිනිසුන්ට යහපත පිණිස ධර්ම ප්‍රචාරණයට පිටත් කරවා චරත භික්ඛවේ චරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. ඉන්පසු ආපසු උරුවේල් දනව්වට වඩින අතරමඟ තිබූ කපුවනේදී හමුවුණ භද්දවග්ගියේ නම් කුමාරයා සහ යහළුවන් 30 දෙනෙකුට ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ දහසක් පිරිවර සමග උරුවේල් කස්සප, නදී කස්සප, ගයා කස්සප යන තුන් බෑ ජටිලයන් හට සැබෑ ධර්මය අවබෝධ කර උරුවේල් දනව්වට වැඩම කර වස් කාලය ගත කළා. පසු දිනක උරුවේල් කස්සප අතුළු පිරිසහට අංග හා මගධ දෙරක වාසීන් විසින් මහා දානයක් රැගෙන පැමිණියා. ඒ දානයට අප භාග්‍යවතුන් වහන්සේ නොවැඩියොත් හොඳයි යයි කැමැත්තින් ඔවුන් හිටියා. ඒ බව දැනගත් අප භාග්‍යවතුන් වහන්සේ උතුරුකුරු දිවයිනට වැඩම කර ඒ ප්‍රදේශයේ පිණ්ඩු සිඟා වැඩියා. ඉන්පසු අනෝතත්ත විල අසල ගල්තලාවේ වැඩ සිට දන් වැළඳුවා. එදිනම හවස් කාලයේදී සම්බුද්ධත්වයෙන් 9 වනි මාසයේ දුරුතුපුර 15වක පොහෝ දිනේදී බුදුසසුනට විරුද්ධ ගති ඇති යක්ෂ පිරිසගෙන් ලංකාද්වීපය පිරිසිදු කිරීමට අප සම්බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළා. ලංකාද්වීපයේ මැද ගංගාවක් අසල යකුන් එක්රැස්වන මහා නාග වනය කියලා තැනක් තියෙනවා. 3 යෝධුනක් දිග 1 යෝධුනක් පළල ඊතා සරුවට වැඩි ගිය නාගස් පිරී තිබු භූමියේ ඒ ප්‍රදේශයේ යක්ෂයින්ගේ මහා සභාවක් තිබුණා. මහා යක්ෂ සභාව තිබුණු තැනට වැඩම කළ අප භාග්‍යවතුන් වහන්සේ යක්ෂයින්ගේ හිසට ඉහළින් වර්තමානයේ මහියංගන මහා ස්තූපය පිහිටා ඇති තැන ආකාශයේ වැඩ සිට ඒ යකුන්හට බිය ඇතිවන විදිහට මහා වැසි
සුළුංගල අන්ධකාරය 이르දි බලයෙන් මැව්වා. භාග්‍යවතුන් වහන්සේ විසින් මවපු මහා වැසිවලින් බය වුණ යක්ෂයෝ බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ බය නැති කරන්න කියලා යටහත් පහත්ව ඉල්ලුවා. අහෝ බුදුන් වහන්සේ අපිට පිහිට වෙන්න. එම්බා යක්ෂේනි මම තොපගේ මේ ඇතිවී තිබෙන බයත් දුකත් දුරු කර දමන්නෙමි. දෙපි සමගි සම්පන්නව මෙම ස්ථානයෙහි මට වැඩ හිඳින්නට තැනක් දෙව්. නිදුකානන් වහන්ස අපි හැමෝම නුඹ වහන්සේට මේ මුළු මහත් ලංකාද්වීපයම දෙනවා. ඒ යක්ෂයින්ගේ බය නැති කළ භාග්‍යවතුන් වහන්සේ බිමට වැඩම කර යක්ෂයන් දුන්න භූමියේ පත්කඩ්ඩේ අතුරා ඒ පත්කඩ්ඩේ වටේට ගිනි ජාලාවන් යන ලෙස 이르දි බලයෙන් මවා ලක්දිව පුරා ඒ පත්කඩ්ඩය පැතිරෙන්න සැලැස්සුවා. ගිනි ජාලාවෙන් ඇති වූ අධික තාපයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ තවත් බියට පත්ව ලංකාවෙහි මුහුදු සීමාවට පසුබැස වෙරළ තීරයේ හිටියා. ඒ යක්ෂයන් වෙරළ ඉද්දී ලංකා ද්වීපයට ගිනිකොණ පැත්තෙන් මුහුද මැද පිහිටා තිබු ගිරිදීප දිවයින 이르දි බලයෙන් ලංකා ද්වීපයට ලංකර සියලු යකුන් ඒ දිවයිනට ගියාට පස්සේ ඒ ගිරි දිවයින තිබුණු තැනටම නැවත යවුවා. ලංකා වාසීව හිටිය ඒ යක්ෂයන් ගිරි දිවයිනට පිටත් කළ පසු එම පත්කඩ්ඩය සාමාන්‍ය තත්වයට හැකිලුවා. ඒ වෙලාවේ ඒ ස්ථානයට දේවතාවු පැමිණියා. ඒ පැමිණි දේවතාවන්ට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කළා. ඒ දේවතා පිරිසේ හිටිය සුමනකූට පර්වතයට අධිග්‍රහිත මහා සුමන සමන් දෙවියන් සෝවාන් ඵලයට පත් වුණා. සමන් දෙවියන් දෙවියන්ගේ පුද පූජාවන්ට සුදුසු අප භාග්‍යවතුන් වහන්සේගෙන් දෙවියන් හට වැන්දුම් පිදුම් කිරීම පිණිස සුදුසු දෙයක් ඉල්ලා සිටියා. එවිට නීල වර්ණයෙන් යුතු වූ කිලුටෙන් තොර වූ කෙස් පිහිටි භාග්‍යවතුන් වහන්සේ තම සිරස පිරිමැද මුටියක් පමණ කේශ ධාතුන් වහන්සේලා දෙල් මිනිසුන් හට ලබා දුන්නා. සුමන දිව්‍ය රාජයා බුදුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා රන් කරඬුවකින් පිළිගත්තා. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ස්ථානයේහි විවිධ මණික් වර්ගයන් රැස් කර උසහින් මහතින් සත් රියනක පමණ සෑයක් ඉදිකර ඒ මැද කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කර නීල නීලි මාණික්කයකින් එය වැසුවා. එදා අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් ලංකා ද්වීපයේහි දරුණු යක්ෂයින් වෙනත් තැනකට පිටත් කරවා සත්පුරුෂ මනුෂ්‍යයන් හට වාසභූමියක් වන ආකාරයට ලංකාව පිළියෙලු කරා. පසුව ඒ මහා වීර පරාක්‍රමයෙන් යුතු මුනිදානව නැවතත් උරුවේල් දනව්වට වැඩම කළා.